ආයිබෝවන් සුබ උදෑසනක්. අදත් එහෙමනම් ඔන්න ලෝකයේ සහ ලෝකයෝ. දමුල්ල මාතලේ පාරේ මොරගොල්ලාව හන්දියේ ආසන්නයේ පදිංචි වෙලා ඉන්නෝ චිත්‍ර කලාවට, මූර්ති ශිල්පෙට, ඒ විතරක් නෙමෙයි ක්‍රීඩාවට තවත් බොහෝ දක්ෂකම් දක්වලා පදක්කම් පිට පදක්කම් ලැබපු කෙනෙක්. සුවිශේෂී කෙනෙක්. ඒ කාන්තාවක්. ඉතින් නමුත් ඇයට තියෙන ගැටලුවක්. කතාව කාංචන කුමාර ආර්යදාස අප වාර්තා කරුගෙන්. මේ ඉන්නේ ජයමිනි කෞශල්‍යා. එයා ඔය විදිහට සුන්දරව hina වෙලා හිටියට එයා ඉන්නේ ප්‍රශ්න කන්දකට යට වෙලා. ඇය හේන් කොටනවා. ඇය උසස් පෙළ සමත්. ඇය මේ දේ කරන්නේ වෙන හේතුවක් හින්දා. ඇය දක්ෂ චිත්‍ර ශිල්පිනියක්. ඇය කොයිතරම් දක්ෂද කිව්වොත් මේ තියෙන්නේ ඇයගේ චිත්‍ර ශිල්පය වෙනුවෙන් ඇය දිනාගත් සමස්ත ලංකා මට්ටමේ සම්මාන හා කුසලාන. ඒ කිව්වේ ජාතික මට්ටමේ. විශ්වවිද්‍යාලයට අයින් කළ තියෙන මම අවුරුදු දෙකක් ඒවට ඒක ප්‍රායෝගික පරීක්ෂණය අවුරුදු දෙකක් ඒ සමත්ලා තියෙනවා. ඒවට මට යන්න අවස්ථාව නැහැ. අභ්‍යාචන දාලා තියෙනවා. ඒවට මට පුරපාඩුවකට හරි මට ප්‍රායෝගික පරීක්ෂණය සමත් නැතත් එහෙම ගන්නවා. මම ඒක කොහොමද දැනගත්තා. ඒත් මට යන්න අවස්ථාව නැහැ. මට මුදල් තිබ්බනම් මං කාට හරි ගොඩක් අහලා හරි මං කොහොමද යන්නේ. ජයමිනියෝ එළියට ඇදලා ගත්තේ ඇය දිනාගත්ත පදක්කම්. එකක් දෙකක් 10ක් 15ක් නෙවෙයි. පදක්කම් වලින් ගත්තොත් 43ක්. මේ තමයි ඇගේ ජයග්‍රහණවල මතක සටහන්. මේ තරම් ජයග්‍රහණ ලබන්න ඇය චිත්‍ර ශිල්පයට කොයිතරම්නම් දක්ෂයක්ද? යවන සම්මාන වල ජාතික ඒවා ජාතික සම්මාන ප්‍රථම ස්ථාන දිනාගත්තා. මේ නීත්‍ය ටික මේ මාතර දිස්ත්‍රික්කයේ සම්මාන ටික ජාතික තරුණ සේවා සභාව ජාතික යවන සම්මාන 2015 චිත්‍ර ප්‍රකාශන ප්‍රථම ස්ථානය ජර්මනි. එහෙම දක්ෂ ළමයට විශ්වවිද්‍යාල වරන් නොලැබෙන්නේ කොහොමද කියලා තමයි හිතාගන්න බැරි. මේ අය ජීවත් වෙන ගෙදර බලන්න කොයිතරම්නම් අබලන්ද. හැබැයි දැන් ඇයට තියෙන්නේ වෙනත් උවමනාවක්. මම මේ දක්වා කරෝකෙන් ආසාවක් තිබුණේ මට ඕනේ මගේ අම්මයි තාත්තයි එක්ක නිදහසේ ජීවත් වෙන්න. එයාලා ඉන්න තත්ත්වය අනුව අපි ඒ දෙන්නට සලකන්න ඕනේ. එහෙන් බලද්දී මං හරි අසරණයි. ඉතින් මං චිත්‍රයක් ඇඳලා මගේ හැකියාවක් එළියට දාලා මං චූටි මේ මුදලක් උපයනවා. ඒ වගේ මං යාව සතුටු කරන්න බලනවා. මට ඊට හා වෙන කරන්න දෙයක් නැහැ. ඇය ඇත්තටම අපේ රටට සම්පතක් වේවි. ඇය ගුරුවරියක් වුණොත් ඇගේ දක්ෂතාවයන් ඇය අනෙත් දරුවන්ටත් ලබා දෙවි. ඉතින් මේ වගේ මැණික්කට පස්සටම හැංගිලා යනවට වඩා හොඳ නැද්ද? පාදල උඩට අරන් උපමට්ටම් කරලා හොඳ වටිනාකමක් දෙන්න. ඉතින් ඇයගේ දක්ෂතා පිළිබඳව ඔබ දැක්කා. ඉතින් ඇයට දැන් වෙලා තියෙන්නේ අධ්‍යාපනයට වඩා තියෙන ප්‍රශ්නත් එක්ක රස්සාවක් හොයාගන්න, තමන්ගේ දෙමව්පියෝ ජීවත් කරවන්න, ඒ දුක් ගැහැර නැති කරගන්න දක්ෂතා තියෙන කෙනෙක්. දක්ෂතා සපිරි ස්ථානයක ඉඩකඩ තියෙනවා නම් රැකියාවකට ඔන්න දක්ෂ කෙනෙක් විවෘතයි. 0115 අපේ දුරකථන අංකය අපිට කිව්වොත් අපිට පුළුවන් මේ සම්බන්ධීකරණය කරලා දෙන්න. ඉතින් හොඳ තැනක හොඳට සලකන කෙනෙකුට ඒ රස්සාව ලබා දෙන්න පුළුවන් කියලා මතක් කරන ගමන් අපි කියනවා ඉතින් දැන් බලන්න ඉතින් විශ්වවිද්‍යාල
ආචාර්යවරුන්ට පවා ලියුම් ලියන කාලෙන් මෙයාව ගන්න අහවලා ගන්න කියලා. ඉතින් මේ වගේ අය වෙනුවෙන් යම් කිසි තැනක් තියෙනවා නම් ඔන්න ඊට ප්‍රස්තාව තියෙනවා නම් ගොට්ටක් කල්ල යන්න ඕනේ නැහැ. ඉතින් දක්ෂයෙක් මොකටද ගොට්ටක් කල්ල යන්නේ? ඇත්තටම දක්ෂ නම් කොහොම හරි ඊට පෑදෙයි. මොකද රබර් බෝල වතුර යට තියන්න බෑ. උඩ එනවාමයි. අපි ඊට පස්සේ නින්දෙන් hina අපි මීට සුළු මොහොතකට ඉස්සලා පෙන්නවා ජයමිනි කෞශල්‍යගේ කතාව නමුල්ලේ පදිංචිලා ඉන්නේ. ඉතින් ඇයගේ කතාව දැකලා ගොඩක් දුරකථන නැමතුම් වෙනවා. මේ වෙලාවේ අපිට ලැබිලා තිනවා ඇයගේ ඒ චිත්‍ර හැකියාවන්, ඒ වගේම මූර්ති සහනෙකුත් හැකියාවන් එක්ක ලංකාවේ ප්‍රසිද්ධම දැන්වීම් ආයතනයක ප්‍රධානියෙක් අපිට කතා කරලා කිව්වා. දැන්වීම් නිෂ්පාදන ආයතනයක යනුව ඇයට රැකියාවක් ලබා දෙන්නට ඔවුන් සූදානම්ින් ඉන්නවා කියලා. නම් ප්‍රසිද්ධ කිරීම අනවශ්‍යයි කියලායි ඔවුන් කියන්නේ. ඒ අනුව ඇයට Tamanගේ දක්ෂතාවත් එක්ක එම ශේෂ්ත්‍රයත් සම්බන්ධ කරගෙන ඉස්සරහට යන්න පුළුවන් තැනක ඔන්න රැකියාවක් ලබා දෙන්න සූදානම් ඉන්නවා. අපි හිතනවා ඉතින් අපිත් බලන්න ඕන, අපිත් අධීක්ෂණයෙන් ඉන්නවා. ඉතින් එහෙමනම් ලොකු දෙයක්. ඔක්කොටම දුරකථන නැවතුම් දුන්න ඔක්කොටම බොහොම ස්තුතියි.